ඉතින් අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ විදිහට රසට මාළු පෙත්තක් බැද ගන්න විදිහ. මෙතනදී මම ක්‍රම දෙකකට අරන් ඇවිත් තියෙනවා. මේ මුලින් පෙන්නපු දෙක තෙලේ වගේම අනිත් එක එයා ෆ්‍රායි එකේ බැද ගන්න විදිහ තමයි කියලා දීලා තියෙන්නේ. ඉතින් දැන් මාළු විදිහට ටිකක් ලොකු මාළු පෙති තුනක් මෙතන තියෙන්නේ. ලොකු මාළු කෝරියකින් ගත්ත නිසා මම ඒක ඒ විදිහටම ඔයගලන්ට බැදගෙන පෙන්නන්නම්. මේ ස්නැපර් කියන මාළු වර්ගය සාමාන්‍යයෙන් ගල් මාළු වර්ගයට තමයි අයිති වෙන්නේ. ලංකාවේ ඉතින් ඕකට නම් කීපයක් තියෙනවා. රෙඩ් ස්නැපර් වලට අපි සාමාන්‍යයෙන් තම්බලයා එහෙම නැත්නම් රතු ගල් මාළු කියලා කියනවා. මේ සුදු පාටකට මම දන්න විදිහට හුඟක් රන්න කියලා කියන්නේ. ඉතින් වැරදි නම් කවුරු හරි නිවැරදි කරන්න. කොහොම නමුත් ඉතින් ඔයගලන්ට පෙති කපලා බදින්න පුළුවන් ඕන මාළු වර්ගයක් මේකට ගන්න පුළුවන්. මේකම මේ වර්ගෙම අවශ්‍ය නැහැ. දැන් මේක රසට හදාගන්න අපි මේ මාළු ටික රසට මැරිනේට් කරගන්නත් ඕනේ. ඔන්න ඉතින් මම ඉස්සෙල්ලාම මේකට එකතු කරනවා සුදු ලුණු පේස්ට් එකෙන් තේ හැඳි 1/2ක් විතර. ඔයගලන්ට ෆ්‍රෙෂ් සුදු ලුණු බිග් 4-5ක් තලලා මේකට ගන්න පුළුවන් පොඩිවටම. ඒ වගේම තමයි ඉඟුරු පේස්ට් එකනොත් ඒ වගේම ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඉඟුරුත් ඉතින් අඟලක කෑල්ලක් විතර හොඳට තලලා ගන්න. ඊළඟට මේ එකතු කරන්නේ කොත්තමල්ලි කුඩු. ඊළඟට මම එකතු කරනවා සූදුරු කුඩු. මේ ගත්ත දේවල් මේකට අවශ්‍ය ප්‍රමාණ ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයගලන්ට දීලා තියෙනවා. ඒකින්ද බය වෙන්න එපා. දැන් මම මේකට කහ කුඩුත් තේ හැඳි භාගයක් විතර මේ විදිහට එකතු කර ගන්නවා. ඊළඟට මම මේකට ගම්මිරිස් කුඩු එකතු කර ගන්නවා. ඉතින් සුදු ලුණුත් එක්කම ඕනනම් ගම්මිරිස් ටික තලලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට කුඩු එකතු කර ගන්නත් පුළුවන්. දැන් රසයේ හැටියට හොඳට ලුණු එකතු කරන්න. 3-5 කොච්චර දැම්මත් ලුණු මදි නම් ඒ හදාගන්න මස්වල මාළු වල කිසිම රසක් දැනෙන්නේ නැහැ. ඉතින් ලුණුත් ඇති වෙන්න එකතු කරගත්තට පස්සේ ඔයගලන්ට සැර කන්න පුළුවන් විදිහට හොඳ රතු පාටක් දෙන මිරිස් කුඩු ටිකක් මේකට එකතු කර ගන්නවා නම් ලස්සනට බැද ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කන්න පුළුවන් තරමට මිරිස් කුඩු එකතු කරගන්න. ඔන්න දැන් දාන දේ අත්‍යවශ්‍ය නැහැ. නමුත් මම මේ එකතු කරන්නේ කෝන් පිටි මේස හැන්දක්. ඉතින් මේක උදව් වෙනවා මාළුව අපි බැදගත්තාම වටේ තුනීවට නිකන් අර ලා ක්‍රිස්පි ගතියක් වගේ තියාගන්න. ඒ වගේම තමයි ඉක්මනට පෙඟෙන ගතිය මේකෙන් අඩු කරගන්න පුළුවන්. ඉතින් අත්‍යවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ කැමති නම් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පාන් පිටි උනත් චුට්ටක් එකතු කරගෙන මේ මැරිනේෂන් එකට හොඳ උකු ඝනකම් ගතියකුත් ඒකෙන් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට දෙහි ගෙඩියක ඉස්මත් මේකට එකතු කරගන්නවා. මුලින්ම මට කියන්න අමතක වුණා. දැන් සූදුරු කොත්තමල්ලි කුඩු ඔයගොල්ලෝ වෙනම තියාගෙන නැත්තම් අපේ ගෙවල් වල සාමාන්‍යයෙන් තියෙනවානේ අමු 3-5 කුඩු කොටලා. ඒකෙන් ඒ ප්‍රමාණය එකතු කරාත් ඒ රසට බොහෝ දුරට සමානයි. ඊළඟට මම මේ විදිහට ඇල්ලතර චුට්ටක් එකතු කරගෙන දැන් මේ එකතු කරගත්ත දේවල් ටික හොඳට මෙන්න මේ වගේ උකුවට මිශ්‍ර කරගන්නවා. අපි ගොඩාක් දියාරුවට මේක හදාගන්නෙත් නෑ. අර නිකන් පේස්ට් එකක් වගේ අපේ මාළු කෑලි වලට තවර ගන්න පුළුවන් තරම් ඝනකමක් එන විදිහට වතුර පොඩ්ඩක් එකතු කරලා මේ මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මාළු කෑලි වල හොඳට තවරන්න. ඒ රස හොඳට මාළු පෙත්තේ වටේම තැවෙරෙන විදිහට. ඊට පස්සේ ඔයගලන්ට ඕන නම් මේක එවෙලෙන් බෙද ගන්නත් පුළුවන්. නමුත් මම පෑ භාගයක් විතර මේක පොඩ්ඩක් තියලා තියෙනවා. ඒ රස හොඳට මාළු කෑලි වලට පොඩ්ඩක් උරා ගන්නකම්. දැන් පෑන් එකකට මම මෙන්න මේ විදිහට තෙල් ටිකක් එකතු කරලා තියෙනවා. පේනවනේ? මේක ගැඹුරු තෙලේ නෙමෙයි බෙදගන්නේ. අපි shallow fry. එහෙම නැත්නම් මේ විදිහට තෙල් පොඩ්ඩක් දාගෙන තමයි බෙද ගැනීමක් කරන්නේ. ඉතින් මේ තෙල් ටික දැන් රත් වෙගෙන ඉද්දි අපිට පුළුවන් තෙලේ බෙද ගන්න මාළු පෙති ටික මේකට එකතු කරලා බැද ගන්න. මෙතනදිත් ලිපේ ගින්දර ගොඩ වැඩි කරගන්න එපා. විශේෂයෙන් මේ වගේ ටිකක් ලොකු මාළු පෙත්තක් ගන්නවා නම් මොකද වටේ පාට වුණාට වැඩක් නැහැ. ඇතුළත් හොඳට තැම්බෙන්න ඕනනේ. ඒ වගේම තමයි ගින්දර ගොඩාක් අඩු කරගන්නත් එපා. එතකොටත් නිකන් බැදෙන්නේ නැහැ. තැම්බීමක් වගේ තමයි වෙන්නේ. ඒකින්ද ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා ඒක බැද ගන්න. දැන් මම එක කෑල්ලක් තියාගත්තා එයා ෆ්‍රායි එකේ බැද ගන්න. එයා ෆ්‍රායි එකේ සාමාන්‍යයෙන් අපි දන්නා ඕනත් කෑමක් හදාද්දි පොඩ්ඩක් වියලෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ මාළු කෑල්ලට තෙල් පොඩ්ඩක් එකතු කරගන්නවා. මොකද ඒකේ බැදුනා වුණත් එතකොට ඒකේ මොයිෂ් ගතිය තෙතමනේ පොඩ්ඩක් තියාගන්න ඕන නිසා. මේ විදිහට මම සෙල්සියස් අංශක 185ට විතර මේක විනාඩි 20ක් බැදෙන්න දානවා එයා ෆ්‍රායි එකේ. ඉතින් දැන් විනාඩි 5-6ක් ගියාම ඔයගොල්ලෝ අර මාළු පෙත්ත පරිස්සමෙන් මෙන්න මේ වගේ අනිත් පැත්ත
හරවන්න පරිස්සමෙන්. දැන් එක පැත්තක් එතකොට මාළු පෙත්තේ භාගයක් විතර වෙනකන් තැඹිලානේ තියෙන්නේ. ඔයගොල්ලෝ මේ පැත්ත හරවලා ආපහු බදින්න දුන්නාම ඒ අනිත් පැත්තත් හොඳට එතකොට තැම්බෙනවා. සාමාන්‍යයෙන් ඉතින් මේකට පැය කාලක් විතර යයි. එක පැත්තකට විනාඩි 6ක් 7ක් ගානේ වගේ අපි වැඩිපුරම තිබ්බත් කොහොම නමුත් තෙල් එකෙන් දැන් අයින් කරන්න කලින් පොඩ්ඩක් ඔයගලන්ට මේක අල්ලලා බලලා තීරණය කර හැකි. හොඳට හයියට තියනවා නම් මෙහෙම පොඩ්ඩක් අතින් ප්‍රෙස් කරද්දී ඔබලා බලද්දී ඇතුලෙන් නිකන් ජූස් ගතියට වතුර ගතියට ඉස්ම වගේ මොනවත් එළියට එන්නේ නැත්නම් ඒ කියන්නේ මාළු පෙත්ත හොඳට බැදිලා තියෙන්නේ. ඉතින් එතකොට ඔයගලන්ට මෙන්න මේ විදිහට තෙල් එකෙන් අයින් කරලා මේ වැඩිපුර තෙල් පොඩ්ඩක් අයින් වෙන විදිහට තෙල් බේරෙන විදිහට මේ වගේ වයරයක් එකක් උඩින් තියාගන්න පුළුවන් නම් හොඳයි. ටිෂු එකක් වගේ දෙයක් උඩින් තියනවට වැඩිය මොකද නැත්තම් අර ටිෂු එකට ඇලිලා ඒ මාළු පෙත්ත කැඩෙන්න බලනවා අපි එකෙන් අයින් කරගන්න හදද්දි. දැන් අර එයා ෆ්‍රායර් එකේ බැදෙන්න දාපු මාළු කෑල්ලත් විනාඩි 20කට දැම්මට විනාඩි 10කින් විතර පොඩ්ඩක් එළියට අරන් මම ඒකත් මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවලා ඒතර විනාඩි 10 ආපහු බැදෙන්න දෙනවා. ඉතින් අර මැරිනේෂන් එකේ වැඩිපුර පොඩ්ඩක් ඉතුරු වෙලා වගේ තියනවා නම් ඔයගලන්ට පුළුවන් මේ පැත්ත උඩින් තියලා ආපහු එයා ෆ්‍රායර් එකට මාළු කෑල්ල දාලා බැද ගන්න. එතකොට ලිපේ තෙලේ බදිනා වගේ නෙමෙයි එයා ෆ්‍රායර් එකේදී අර එකතු කරගන්න දේවල් මෙන්න මේ විදිහටම ඒ රස හොඳට මාළු කෑල්ල උඩ තවරිලා රැඳිලා තියනවා ඒ විදිහටම. ඒ දෙකේ තියෙන වෙනස ඒකයි. එකක් තෙල් අඩුවෙන් බැද ගන්න පුළුවන් වගේම තෙල් එකේ බදිනා වගේ අර අපි අනාගත්ත එහෙම නැත්නම් තවරගත්ත මැරිනේෂන් එක ගැලවිලා තෙල් එකට ඉවත් වෙන එක එයා ෆ්‍රායර් එකේදී වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ මාළු පෙත්තක් එක්ක මේ වගේ අමුවට කපාගත්ත ලුණු කෑලි වගේම දෙහි ඉස්ම ටිකක් තමයි හොඳටම ගැලපෙන්නේ. මේ කම්බිනේෂන් එකක් එක්ක විතරක් ඔයගලන්ට රස්නෙන් බත් ටිකක් රසට ගන්න පුළුවන් වෙන මොනවත්ම අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් ඉතින් ඔන්ට්‍රේ එකක් එහෙම නැත්නම් බයිට් එකක් විදිහට ඔයගලන්ට මේක කෑමට ගන්න කාට හරි හදලා පිළිගන්නන්න පුළුවන්. ඉතින් හදලා බලන්න එහෙනම් අදත් එකතු වුණාට බොහොම ස්තුතියි. තවත් දවසක මේ වගේම රසවත් රෙසිපියක් අරන් ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.